මේ තියෙන මං හිතාගත දේ. මේ තියෙන්නේ මං හිතාගත්ත දේ. ඔයා හිතාගත දේ එදිනෙදා අපි ජීවිතේදී පාවිච්චි කරන දෙයක් නේද? ඔව්. ඒක මොන වගේ වැඩවලටද අපි පාවිච්චි කරන්නේ? ඒක ගෙදර වැඩවලට තමයි පාවිච්චි කරන්නේ. ඒක එහෙම වැඩේම කියන්න බෑ. එතකොට අහුවෙනවනේ. නෑ මං කියන්නේ ඒ කියන්නේ ඒක ගෙදර මොන වැඩේටද පාවිච්චි කරන්නේ? ඒක කුස්සියේ තියෙන දෙයක්ද නැත්නම් එළියේ තියෙන දෙයක්ද නැත්නම් එළියේ වැඩවලට පාවිච්චි කරනවා? ඔව්. ඔයා කොහෙද තියෙන්නේ? මගේ එක තියෙන්නේ කුසි. කුසියේ. ඔව්. ඒක හැමදාම පාවිච්චි කරනවා. හැමදාම පාවිච්චි වෙන්නේ නෑ. පෙලක් වෙලාවට හැම ගෙදරම හැමදාම පාවිච්චි කරනවා. ඒ කියන්නේ කරන්ට් එකට ගහනවද ඒක? ඒක කරන්ට් එකට ගහණේවත් තියෙනවා නැතිවත් තියෙනවා. නිකන් සාමාන්‍ය මොනවයි කොටන්න වගේද ගන්නේ? කොටන්ඩ ගන්නේ නෑ. ඒක ඒකෙන් මොන වගේ තියද එකෙන් කරන්නේ? කොටන්ඩ බෑ ඒකෙන් ඒක අහුවෙනවා ඉතින් ඒක එතකොට. ඒ බ්ලෙන්ඩරේද? නෑ බ්ලෙන්ඩරේ නෙමෙයි. බ්ලෙන්ඩරේ නෙමෙයි. ඔයා හිතාගත්ත දේ ඒක කුස්සියේ තියෙන දෙයක් කිව්වනේ. ඔව් කුස්සියේ තියෙන දෙයක්. කුස්සිය වැඩවලට විතරද පාවිච්චි කරන්නේ? ඔව් කුස්සිය වැඩවලට විතරයි. කුස්සිය වැඩවල විතරයි. ඔව්. ඒක හැමදාම පාවිච්චි කරනවද? නැත්තම් සතියකට එකපාරක්ද? සමහර අය හැමදාම පාවිච්චි කරනවා, සමහර අය පාවිච්චි කරන්නේ නැහැ, සමහර අය ඉඳලා හිටලා පාවිච්චි කරනවා එහෙමයි. ඔයා හිතාගත්ත දේ මං හිතාගත්ත දේමද? ඒක නම් මන් දන්නේ නෑ නෑ එහෙම වෙන්න බෑ. ඔයා හිතාගත්ත දේ කියන්නේ මොනවෙන්ද හදලා තියෙන්නේ? ඒක ඒ හදලා තියෙන මැෂින් එකක්ද ඒක? නැහැ. මැෂින් විදිහටත් තියෙනවා. ඒක කරන්ට් එක ගහන්න පුළුවන්. ඔව්. ඈ? ඔව්. කරන්ට් එකට ගහන්න පුළුවන්. ඒක මේ යකඩ වලින් හදලා තියෙන්නේ. ද ප්ලාස්ටික්ද? යකඩද මන්ද? ප්ලාස්ටික් යකඩ මම හිතන්නේ යකඩ. යකඩද? යකඩ. ඒක මේ ඒ කියන්නේ ඒක මොන හරි දෙයක් ගා ගන්න නේද පාවිච්චි කරන්නේ? ඊළඟට මාත් හිතුවේ මං හිතුවේ හරි පාණ්ඩුකුනේ. පාණ්ඩුකුනේ දාන්නේ වන්ද